විච්ඡාපාල රොටි කුරුකම් බලයෙන් ඔබගේ ඕනම කාරණාවක් අකුරටම කර දෙන ජයරත්න ගුරුතුමා යක්ෂ භූත ප්‍රේත මළගිය දෝෂාන්ධකාරයන්ගෙන් ඔබට ඇතිවන සියලුම ගැටලු සඳහා කුරුකම් ශාස්ත්‍රයෙන් පිරියම් ස්ත්‍රී පුරුෂ වශී කුරුකම් දීපන ආරක්ෂාව ධනලාභ අඟවින ගොඩවිලි කැපීම අපල සඳහා යන්ත්‍ර දැමීම වැරදි ඇබ්බැහිවීම් නැවැත්වීම ඇතුළු ඔබගේ ඕනම කටයුත්තක් සඳහා කිසි පිටකක් මුදල් මත ශාස්ත්‍රයේ පාවා නොවූ ජයරත්න ගුරුතුමා අමතන්න 0.76 ඉතින් කොහොමද යාළුවනේ සිව්හෙල වංශය අපි අද ඔයාලට අරගෙන ආවේ මොරටුව ඇතුළු ලංකාවේ සමහර ප්‍රදේශවල ඊටමත් ගෞරවයෙන් අදහන විශේෂයෙන්ම නැතිවුණු දේවල් සොයා දෙන බවට ඇතමුන් විශ්වාස කරන මොරටු දෙවියන් පිළිබඳවයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමම්ම එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. මේ කතාව ආරම්භ වෙන්නේ මොරටුව ප්‍රදේශයේ ජීවත් වුණු හේන් ගොවියෙක්ගෙන්. එක්තරා දවසක මේ ගොවියා තමන්ගේ හේනේ පැල් රකිමින් ඉද්දී මගතොට යන අසරණ හිඟන්නෙක් එතනට එනවා. එදා රාත්‍රියේ නවාතැන් ඉල්ලපු ඒ හිඟන්නාට ගොවියා ඉඩහසර ලබා දෙනවා. පින්වත් උන්නැහේ මං මේ පළාතේ කෙනෙක් නෙවෙයි. මට රෑ ලගින්න තැනක් නැතුව අදට මේ පල් කොටේ ලගින්න හැකිද? ඔබ යාචකයෙක් නොවේ. හෙට උදේ වෙනකන් මෙහෙ හිටින් එහෙනම්. බොහොම පිං උන්නැහැ. තමුන්නන්සේ හරිම කරුණාවන්තයි. මට බොහොම වෙහෙසයි. ඒනමුල් නිදාගනින්. එදින රාත්‍රියේ යාචකයා සහ ගොවියාට අති බිහිසුණු සිදුවීමකට මුහුණ දීමට සිදු වුණා. අයිදන්න මයිමිනියාද පරක්කු? තව ඩිංගිත්තක් ඉවසං හිටින් දුවේ ඔබ මිනිහායි. ගොවියා ගින්නෙන් බේරි පලා ගියත් යාචකයා පැල තුල සම්පූර්ණයෙන්ම පිලිස්සී තිබුණා. නමුත් ගැමියන් සිතුවේ ඒ ගොවියා බවයි. හත් දෙයියනේ මේ මොන විනාශයක්ද වෙලා තියෙන්නේ? නංගිය ඔබ මිනිහගේ පළට ගෙනිය අරන්. අනේ මගේ මිනිහා. අනේ මගේ දෙයියෝ මොකක්ද මේ උනේ? අයියෝ අර හිගන්නා පැලේ හිටියා නේද? ඌට ගින්නෙන් නොමක් වෙලක් දන්නේ. යාචකයාගේ සිරුර ගොවියාගේ බව සිතූ ඥාතීන් ඔහුගේ අවසන් කටයුතු සිදු කළා. ගින්නෙන් සිය වස්ත්‍ර විනාශ වූ නිසා වගේම යාචකයා මරණයට පත්වන බව ගම්වැසියන් දැනගෙන තමාට හානියක් කරනු ඇතැයි සිතූ ගොවියා නිර්වතින්ම වනාන්තරයට වී කාලය ගත කළා. අනේ උගවත් හිටියන මගේ දෙයියෝ. පාළුවෙන් තනිකමෙන් වනගතව සිටි ගොවියාට තම බිරිඳ ගැන සිහිවී රාත්‍රීම සිය බිරිඳ හමුවීමට සිය නිවස වෙත ගියා. මැනිකේ ඩිංගිත්තක් මෙහෙට වරෙන්. බුදු අම්මෝ හොල්මනා. මොකද මට බය වෙන්නේ? සිය බිරිඳ තමා දැක බියවීම නිසා ඔහු සිය ඥාතීන් හමුවීමට ගියා. බුදු අම්මෝ හොල්මනක්. තමාඩුටු සියල්ලන්ම බියවී පලා යාම ඔහුට අදහාගත නොහැකි වුණා. ගමේ උන්දලා දුවන්නේ මයි මොන වැරද්දටද මන්දා? උන්දලා හිතන්නේ මං වරුන්දෑ මරුව කියලා වෙන්ට එහෙනම්. මං ඕකට හොඩ වැඩක් කරන්නම්.
තමා ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතු ඔහු ගවයින් සොරකම් කර වනාන්තරයට රැගෙන ගියා. මෙතන හිටිය මයි හරකා හොරකම් කරලා නොවේ. අනේ මුලාදනිතුමා කවුදෝ මගේ හරකා හෝරකම් කරලා නොවේ. බියනු වී හිටින් මං ඒ ගැන බලංචං. ඔබතුමාට පින් අයිති වෙයි. මුලාදෑනියා හමු වූ ගවයාගේ අයිතිකරු තම ගවයා සෙවීවට වනාන්තරය වෙත ගියා. උන්නහා ඩිංගිත්තක්කෝ පිටින්. කවුද කවුතෝය? උන්නහා ඕම ඩිංගිත්තක් කිඩින්. උන්නහා මං මේ වනාන්තරේ රුක් දෙවිය. මම ඔබේ හරකා හොයා දෙන්නම්. හදයි ඔබ ඒ වෙනුවෙන් මට භාරයක් වයම්. ඔබ දැන් ගෙදර පලයම්. එම සිදුවීමෙන් පසුව ඔහු සිය නිවස වෙත ගිය අතර කෙමෙන් රාත්‍රිය උදා වුණා. අනේ දෙයියන්නාන්සෙට පින් අයිති වේවා. සිය ප්‍රාර්ථනාව ඉෂ්ට වූ නිසා තම භාරය ඔප්පු කිරීමට ඔහු දෙවියන් සොයා ගියා. ඔන්න මං ඔබ වහන්සේගේ භාරය ඔප්පු කොලා. මේක කදිම වාසියක් නොවෑ. හිටින්කෝ එහෙනම්. යළිත් ඔහු ගවයින් සොරකම් කිරීමට ගමට යන අවස්ථාවේ ඔහුට තවත් කදිම අදහසක් ආවා. දරුවනේ පරිස්සමෙන් සෙල්ලම් කොරපල්ලා. මයේ පුතේ උග කොහෙද? මයේ පුතේ උග කොහෙද? මයේ පුතේ උග කොහෙද? මයේ පුතේ! මක්කද බං මේ හටි අඟන්නේ? අනේ මයේ දරුවා. නාඩා ඉඩින් නංගියේ අපි උබේ දරුවව හොයාගමු. ඔබේ දරුවා ගැන ආරංචියක් නැතයිද දුවේ? නැහැ නේව මමේ. මේ වනාන්තරයේ රුක් දෙවියකින්නවා. මගේ වස්සිවත් උන්දා හොයා දුන්නා. උගත් ගොහින් බාරයක් වුණොත් හොඩා. මාමේ මම ගොහින් එන්නම්. එදිනම ඈ සිය දරුවා සොයා ගැනීමේ අරමුණින් රුක් දෙවියන් සොයා වනාන්තරයට ගියා. නොබ ඩිංගිත්තක් කොහොම හිටින්? කවුද ඔය? නොබ ඩිංගිත්තක් කොහොම හිටින්? කවුද ඔය? මම මේ වනාන්තරයේ රුක් දෙවියෙක්. ඔබ හොගේ දරුවා හොයනවා නෙවා. එමයි රුක් දෙවියනි. මං ඔබේ දරුවා ගෙනත් දෙන්ගියම්. ඒ වෙනුවෙන් නුග මට භාරයක් වයම්. ඔබ දැන් ගෙදර පලයම්. අනේ මයේ පුතේ. සිය දරුවා යළිත් ඇයට ලැබීම ගැන සතුටු වුණු ඇය සිය භාරය ඔප්පු කිරීමට වනාන්තරයට ගියා. ඔන්න මං ඔබ වහන්සේගේ බාරය ඔප්පු කළා. මේක කදිම වාසියක් නොවෑ. මේ වනාන්තරයේ දෙවියොන්ගේ බොහෝ හාස්කම් තියෙනවනේවා. මයි දරුවත් හොයලා දුන්නේ උන්නාසෙනේ. එහෙමයි දුවේ උන්නන්සේ නැති උණු දේ හොයා දෙනවලුනේ. දීර්ඝ කාලයක් තිස්සේ ගොවියා මෙම ක්‍රියාව රහසේම සිදු කරගෙන ගිය අතර
නැති උදේ සොයා දෙන අදෘශ්‍යමාන මොරටු දෙවියන් ගැන කතාව ප්‍රදේශීය පුරාව ජනප්‍රිය වුණා. කාලයාගේ ඇවෑමෙන් ගොවියා මියගිය අතර ගොවියාගේ ඥාතීන් විසින් ඔහුගේ අවසන් කටයුතු සිදු කළා. මරණයෙන් පසු ගොවියා යක්ෂයෙක් බවට පත් වුණු අතර එම යක්ෂයා නැති වූ දෑ සොයා දෙන බවට අදටත් එම ප්‍රදේශයේ ජනතාව තුළ විශ්වාසයක් පවතිනවා. පවුලේ ඥාතීන් විසින් ඔහුගේ ගොවිබිමේ පාලුව මැකීම සඳහා වගේම මළගිය ඥාතියා සිහිවීම සඳහාත් ඔහුගේ පැලේ පහනක් දල්වා තැබුවා. මෙයදුටු ගම්වාසීන්ද එම ස්ථානයේ පහන් තැබීම පුරුද්දක් කරගත් අතර එනිසා පහුකාලීනව එම ස්ථානය දේවාලයක් බවට පත් වුණා. හේවාගම් කෝරළයේ රයිගම් කෝරළයේ පවා සිය අනසක පතුරුවන බව පැවසෙන මොරටු දෙවියන්ගේ ආභරණය වන්නේ කැත්ත බව පැවසෙනවා. අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමම්ම එහෙනම් අපි අදට ඔබෙන් සමු කරනවා. ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි.